Hello guys, අදත් එකතු වෙන ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් ගොඩක් කට්ටිය මම රික්වෙස්ට් කරපු දෙයක් තමයි කොහොමද මේ ඔයාලා දන්නවා මේ Copilot chat version එකක් තියෙනවා මේ VS Code එකට මේ VS Code එකේ මේ Copilot chat version එක use කරලා අපිට පුළුවන් extend අපි use කරලා පුළුවන් අපිට code ටික coding ටික easy කරගන්න development වලට ටික කරගන්න පුළුවන් එයාට development generate කරන්න දීලා හරි එතන තියෙන ප්‍රශ්නයක් තමයි මේ Copilot එකේ කොහොමද ඉක්මනට මේ Copilot chat limit වෙනවා ඒ හින්දා කොහොමද ඉක්මනටම මේ limit එක නිසා අපිට වෙනවා premium version එකක් buy කරන්න ඒක ගොඩක් කට්ටිය අහුවදයක් තමයි අපිට බැරිද premium අපේ Universal ID එක through premium version එක ගන්න so මම අද කියලා දෙන්න යනවා ඔයාලට කොහොමද අපේ Universal ID එකක් use කරලා premium version එක activate කරගන්නේ කියලා ඔයා මුලින්ම ඔයාලගේ GitHub account එකට ගිහිල්ලා settings කියන tab එක click කරන්න ගිහිල්ලා ඔයාලට left side එකේ අනිවාර්යෙන් display වෙයි පළවෙනි scroll කරගෙන යද්දී billing and licensing කියලා tab එකක් අන්න ඒක click කරාට පස්සේ ඔයාලට තව options කිහිපයක් වෙනවා. ඔන්නේ billing and licensing කියන option එක click කරාට පස්සේ ඔයාලට පළවෙනි මූවි එද්දී ඔයාලට පෙන්නයි education benefits කියලා tab එකක් අන්න ඒක select කරන්න. ඒක select කරාට පස්සේ ඔයාලට පෙන්නයි ඔයා විල navigate කරලා පෙන්නයි ඔයා දැනටමත් approve ඔයා ඒක apply කරලා නම් තියෙන ඔයාලට මේ විදිහට පෙන්නයි apply කරලා නැත්නම් ඔයාලට වෙන window එකක් තමයි පෙන්නන්නේ දැන් මම මේ වෙනකොට apply කරලා තියෙන්නේ but මම යාළුවෙක් account එකක් ඉල්ලගත්තා ඔයාලට මේක පෙන්නන්න apply කරපු නැති කෙනෙක් ඉන්නවනේ මේක apply කරන්නේ කොහොමද කියලා ඒ process එක පෙන්නන්න නිසා මම යාළුවෙක්ගෙන් account එකක් ඉල්ලගත්තා එයාගේ apply කරන විදිය ඔයාලට පෙන්නන්න හරි දැන් හරි දැන් අපි මූ වෙනවා මම යාළුවගේ account එක ගත්තා මේ තියෙන්නේ යාගේ account එක දැන් එයා මේ වෙනකොට කිසිම දෙයක් apply කරලා නැහැ එතකොට ඔයාලටත් මේ විදිහට ඔයාලට apply කරලා නැත්නම් මෙන්න මේ විදිහට පෙන්නයි app started an application ඔයාලට පුළුවන් මේ විදිහට apply කරන්න මෙන්න මේ benefit එක හරි එයාට මෙතනදී automatically show කරයි මේ වාගේ school එක select කරන්න කියලා මම මෙතන කෙලින්ම දැනට මෙයා කියන්නේ වාගේ student ID එක add කරලා නම් තියෙන්නේ එයාට පෙන්නනවා වාගේ අනිවාර්යෙන් student mail එක connect කරන්න ඕනේ GitHub එකට ඊට පස්සේ ඔයා ස්ටුඩන්ට් කියලා මෙතනදී අනිවාර්යෙන් ක්ලික් කරන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මේල් ස්ටුඩන්ට් මේල් එක මේකට GitHub එකට ඇඩ් කරලා තියෙන්න ඕනේ නැත්නම් ඔයාලට කිසිම දෙයක් කරන්න බෑ මේකෙදි. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන්ම මෙතනදී තියෙන දේවල් ටික කරන්න ඕනේ. ඔයා ස්ටුඩන්ට් එක select කරන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන් මෙයාට location share කරන්න ඕනේ. ඔයා කියන්නේ එයාලා බලනවා human කෙනෙක්ද කියලා. ඒ ටික එයාලා normal process එකක්. ඔයා මේ විදිහට ඒව ටික කරගන්න. හරි nice. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී continue කරන්න. හරි මෙතන කන්ටිනියු කරගත්තට පස්සේ මෙතන අතන තියෙන පොඩි process එකක් ඔයාලට තියෙන්නේ ඔයාගේ university ID එක මෙතනට upload කරන්න. මම මෙතනදී ඔයාලට university ID එක upload කරන විදිය පෙන්නන්නේ නැහැ. මොකද මම ඒක යාළුවගේ details මෙතන පෙන්නන නිසා. but ඔයාලා මෙතනදී මේක add කරගෙන ඔයාලට මෙතනදී continue කරන්න පුළුවන්. හරි. මම මෙතන දැන් apply කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා ඔයාගේ application එක submit කරනවා කියලා. ඊට පස්සේ ඔයාලට window එකක් පෙන්නයි pending කියලා. pending කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. මොකද එයාලා විනාඩි 10ක් 15ක් ගන්නවා ඔයාගේ application එක review කරලා. ඔයා මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි මම 2 step verification එක on කරලා තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ application එක denied වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් වැඩි. ඒ හින්දා අනිවාර්යයෙන් 2 step verification එක on කරන්න මතක තියාගන්න. මේ process එක මේ pending process ටික වෙලාවක් යනවා. ඔව් දැන් approved වුණා මේ ඔයාලට මම මේ පෙන්නන්නේ previously මම try කරද්දි two step verification එක on කරන්න අමතක වෙච්ච වෙලාවක්. හැබැයි බය වෙන්න එපා. එහෙම display වුණත් ඔයාලට පෙන්නනවා එතනදී two step verification එක on enable කරන්න කියලා. හරි. ඔයා ඊළඟට Google එකට ඇවිල්ලා මේ විදිහට GitHub developer pack කියලා search කරගන්න. nice. ඊට පස්සේ ඔයා මේ විදිහට GitHub developer student developer pack එක search කරගෙන අය මෙන්න මේ විදිහට navigate වෙන්න. ඊට පස්සේ ඔයා right side එකේ තියෙන sign in කියන button එක click කරන්න. nice. මෙන්න මේ sign in කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැන් මෙතනදී මම ඔයාලට මේක skip කරන්න පුළුවන්. එනකොට ඔයාලට මේකට ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන්. මේ ඔයා first time මේක log වෙද්දී තමයි මේ education developer pack එකට මුලින්ම log වෙද්දී තමයි එන්නේ. ඔයා අනිවාර්යෙන් මේකට log වෙන්න කලින් අනිවාර්යෙන් අර coupon එක apply කරලා තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට මෙතනින් එහාට continue කරන් යන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම coupon එක apply කරලා ඒක approved වුණත් විතරක් මෙතනට එන්න. nice. මම මේ විදිහට select කරගෙන continue කරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක window එකක් වෙනවා. අනිවාර්යයෙන්ම මම මෙතනදී GitHub deep dive කියන recommended version එක click කරන්න. ඊට පස්සේ මම මෙතනදී continue dashboard කියලා ඇවිල්ලා ඔයා මෙන්න මේ විදිහට navigate වෙනවා මෙන්න මේ වගේ window එකකට. මෙතනින් පස්සේ මෙතනින් ඔයාලා එහාට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔයා ආයේ search කරන්න GitHub developer pack එක ඔයා ආයේ Google එකේ search කරන්න.
developer package search කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා ආයෙත් අරගෙන එනවා වගේම navigate ආයෙත් ඔයා site එකට එන්න. එතකොට ඔයාට පින්නයි right side එකේ ඔයාගේ ඔයා sign in වෙලා ඒ details ටික වෙනනම් මෙතනදී යාගේ details පෙන්නන්නේ නැහැ. but ඔයා log එක දීපා log එකදී ඒ ටික පෙන්නනවා. එතකොට මේ developer package ඔයාලා scroll කරගෙන යද්දී ඔයාලට පේනවනේ එක එක versions තියෙනවා මේ එක එක courses තියෙනවා. ගොඩක් දේවල් අපිට free මේ developer pack එක through ගොඩක් free versions අපිට දෙනවා. ඔයාලට මෙතනදී පෙපලා ගන්න පුළුවන්. ඔයාලට domains ගන්න පුළුවන්, free domains ගන්න පුළුවන්. ගොඩක් දේවල් මෙතනදී certificates, courses ගොඩක් දේවල් මෙතනදී ඔයාගේ යුනිවර්සිටි ඩෙවලොපර් පැක් එකේ through හම්බ වෙනවා ඔයාලට. හරි. අපි දැන් යන්නේ GitHub Copilot මේක enable කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා apply කරපු ගමන් ඔයාලට මේක මේ ඔයාලට මේ benefits ගන්න බෑ. ඒකට පොඩි process පොඩි කාලයක් යනවා. ඒ හින්දා ඔයාලට ටික දවස් ඔයාලට පැය 72ක් ඉන්න වෙනවා. ඔයාලට ඇත්තටම මේ GitHub developer pack එකේ benefits access කරන්න මේ වඩම පෙන්වන වගේ මේ තියෙන domains ගන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ මේ දැන් මේ අලුත් මේ මගේ යාළුවගේ account එකෙන් මම apply කරපුවා ගමන් මම developer pack එකට ආවේ. but එතනදී අපිට පෙන්වන්නේ නැහැ. මොකද මේ ඔයාලට පේනවා වගේ your academic benefits including the parent offers the available after 78 hours of your verification. ඒ කියන්නේ ඔයාලා පැය 72කට පස්සේ තමයි ඔයාලගේ account එක activate වෙන්නේ. හරි. මම මගේ account එක දැන් log වෙලා තියෙනවා. මොකද මම account එක දැනටමත් activate කරගෙන තියෙන නිසා මම දැන් මගේ ඒකේදී benefits access කරන්න පුළුවන්. හරි. ඔයාලා මෙන්න navigate කරලා පස්සේ ඔයාලට පෙන්නයි about GitHub Copilot කියලා මෙන්න මේකේ window එකක්. අන්න එතනදී ඔයාලට තියෙන get direct access the GitHub Copilot කියලා. මෙන්න මේ get direct access කියන මේ link එක through ඔයා එක click කරන්න. ඔයා එක click කරාට පස්සේ ඔයාව navigate කරලා යයි මෙන්න මේ වගේ window එකකට. ඔයාලට මෙතනදී පෙන්නයි GitHub Copilot කියලා window එකක් පේනවා. ඔයා මෙතනදී Copilot in your IDE කියන option එක select කරන්න. පල්ලේ තියෙන premium request මගේ usage එක. ඒ කියන්නේ ඔයාලගේ මේක 0 වෙන්නේ නැහැ. මොකද මම දැනටමත් usage කරලා තියෙනවා යම් කිසි credit ප්‍රමාණයක්. හරි. ඊට පස්සේ මේ IDE select කරලා පස්සේ මෙතනදී ඔයාලා ගන්න free ද ඔයාගේ Visual Studio Code එකෙන් open කරගන්න ඕනේ කියලා මෙතනදී ඔයා select කරන්න. ඔයාගේ Visual Studio Code කියන එක select කරලා මෙන්න මෙතන click කරලා පස්සේ window එකක් open වෙලා ඔයාගේ VS Code එක open වෙයි. හරි. දැන් අපි අපේ process එක දාන්න. ඔයාලට මේ right side එකේ down එකේ පෙන්නයි ඔයාගේ GitHub icon එක. එතනදී ඔයාලට පෙන්නයි මේ open කරාට පස්සේ premium request කියලා line එක. මේ premium request කියන line එක පෙන්නුවා කියන්නේ ඔයා දැන් premium version එක apply කරලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි අපි GitHub Copilot version මේ chat එක Copilot premium version එක university අපේ university mail එක through university ID එක අපේ university mail එක through මෙන්න මේ විදිහටයි අපි premium version එක apply කරගන්නේ. තවත් දවසක අපි හම්බෙමු. තවත් ලස්සන වීඩියෝ එකක්.